ආයුබෝවන් ද හීලින් වොයිස් වෙතින් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවක් විදිහට රැකියාව සහ පෞල් ජීවිතය අතරතුර අපට ලැබෙන භූමිකාවන් කොහොමද සමබරව අපි ගෙනියන්නේ කියලා. කාන්තාවක් කියන්නේ මේ විශ්වයේ තිබෙන සුන්දරම වගේම ශක්තිමත්ම නිර්මාණයක්. එකම වේලාවක ආදරණීය බිරිඳක්, දරු සෙනෙහසින් පිරි රැකවරණය සලසන ආදරණීය මාවක්. ඒ වගේම තමන්ගේ වෘත්තීය ජීවිතය ජයගන්න වෙහෙසෙන දක්ෂ කාන්තාවක් වෙන්නත් ඇයට පුළුවන්. රැකියාවයි, ගෙදර දොරේ වැඩයි, දරුවන්ගේ අධ්‍යාපනයයි මේ හැමදේම මැද ජීවිතය සමබර කරගන්න එක සමහර වෙලාවට ඔබට ලොකු වෙහෙසක්, මානසික පීඩනයක් ගෙන දෙනවා ඇති. ඔබට හිතෙනවද ඔබ හැමෝම වෙනුවෙන් මහන්සි වෙද්දී ඔබේ සතුට මග ඇරිලා කියලා? අද අපි කතා කරන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා රැකියාව සහ පෞල් ජීවිතය ආදරයෙන් සමබර කරගන්නේ කොහොමද සහ ඒ අතරතුර අපට ඇතිවන මානසික පීඩනය නිවැරදිව පාලනය කරගන්නේ කොහොමද කියලා. රැකියාව සහ පෞල සමබර කිරීම කියන්නේ කාලය කළමනාකරණය කිරීමටම විතරක් නෙවෙයි. ඒ ඔබේ මනස කළමනාකරණය කර ගැනීම. අපිට මේ සඳහා පියවර කීපයක් අනුගමනය කරන්න පුළුවන්. පළමු දේ තමයි සීමාවන් පැනවීම. ඔබ රැකියාව නිම කර නිවසට පැමිණි පසු රැකියාව ප්‍රශ්න අමතක කරලා දුරකථන ඇමතුම් හැකි තාක් දුරට අවම කරන්න. අපි මේකට කියන්නේ රෝල් ට්‍රාන්සිෂන් කියලා. ඒ කියන්නේ ඔබ කාර්යාලීය නිලධාරණිය කියන භූමිකාවෙන් මිදිලා ආදරණීය අම්මා සහ ආදරණීය බිරිඳ කියන භූමිකාවට මනසින් මාරු වෙන්න ඕනේ. දෙවැනි කාරණය තමයි ගුණාත්මක කාල කළමනාකරණය. ඒ කියන්නේ දරුවන් සමග පැය ගණනාවක් ඉන්නවට වඩා වැදගත් වෙන්නේ ඔවුන් සමග ගත කරන විනාඩි 30 හෝ පැය ඉතාමත් ගුණාත්මක වීම. දුරකථනය අනිත් වැඩ පැත්තකින් තියලා දරුවන්ගේ ඇස් දිහා බලලා කතා කරන්න. එයාලා කියන දෙයට සවන් දෙන්න, අවධානය දෙන්න. මොන වැඩ තිබුණත් ඔබට අංක 1 ඕන් බව ඕන්ට දැනෙන්න දෙන්න. දරුවන්ව ආදරයෙන් වැළඳ ගන්න. මනෝවිද්‍යාත්මකව මෙය දරුවාගේ වගේම ඔබෙත් මානසික ආතතිය අඩු කරන ඔක්සිටොසින් හෝමෝනය ශ්‍රාවය වීමට හේතුවක් වෙනවා. සියල්ල ඔබ විසින්ම කළ යුතු නැහැ. ඔබ සියල්ල ඔබ විසින්ම කළ යුතු සුපිරි කාන්තාවක් වෙන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ සුපර් වුමන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. නිවස වැඩ කටයුතු සැමියා සහ දරුවන්ව සම්බන්ධ කරගෙන ඒ අතරේ ආදරයෙන් බෙදා ගන්න. කුඩා දරුවෙකුට වුණත් තමන්ගේ සෙල්ලම් බඩු අස් කරන්න වගේ කුඩා වගකීම් පවරන්න. ඒ තුළින් ඔවුන්ගේ ජීවිතයත් ස්වාධීනව වර්ධනය වෙනවා. ඒ වගේම තමයි සැමියා සමග කාලය ගත කිරීමට පුංචි හරි කාලයක් යොදවා ගැනීම. ගෘහයේ ශක්තිමත්ම පදනම තමයි සැමියා සහ බිරිඳ කියන දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම. කාන්තාවක් වෙන ඔබට දවස අවසානයේ සැමියා සමග තනිවන්නට පුංචි වෙලාවක් වෙන් කරගන්න. දරුවන් සමග මව පියා යන භූමිකාවෙන් එක්වෙන අතරම ඔබ දෙදෙනාගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්නත් පුංචි වෙලාවක් වෙන් කරගන්න. එකිනෙකාට ආදරය කරන්න එක විනාඩි 10ක් වැය කරන්න. කාන්තාවකට මානසික පීඩනය දැනීම ඉතාමත් සාමාන්‍ය දෙයක්. නමුත් එය දිගින් දිගටම පැවතුනොත් එය පවුලේ සතුටට බාධාවක් වෙනවා. අපි බලමු සරලවම මනස සුවපත් කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි අද කතා කරන පළවෙනි ක්‍රමය තමයි මිනිත්තු 5 නිශ්ශබ්දතාවය. උදෑසන ඔබ අවදි වූ සැනින් හෝ රාත්‍රියේ නිින්දට යන්න පෙර මිනිත්තු 5ක් කිසිදු ශබ්දයක් නැතිව දුරකථනය ඉවත් කොට බාහිර පරිසරයෙන් මිදිලා සංසුන්ව ඉන්න. ඔබේ හුස්ම දෙස අවධානය යොමු කරන්න. මේ මගින් මොළයේ ඇති ආතතිය පාලනය කරන කොටස සංසුන් වෙනවා. දෙවැනියට අපි කතා කරන්නේ ස්වයං දයාව පිළිබඳ. ඔබ අතින් යම් අතපසු වීමක් වුණොත්, උදාහරණයකට හිතන්න උයන්න ප්‍රමාද වීමක් හරි මොකක් හරි වැඩක් මග ඇරෙනවා. ඔබ ඔබටම දෝෂාරෝපණය කරගන්න එපා. මම උපරිමයෙන් උත්සාහ කරනවා. මට වැරදීම් වෙන්න පුළුවන් කියලා Tamanටම ආදරෙන් කියා ගන්න. ඒ වගේම සබාදහමත් එක්ක එකතු වෙන්න. හවස් වරුවේ විනාඩි කිහිපයක් වත්තට බැහැලා නිදහසේ ඇවිදින්න. මල් පැලයකට වතුර ටිකක් දාන්න.
නිදහසේ සැරිසරන පුංචි කුරුල්ලන්ගේ හඬට සවන් දෙන්න. කොළපාට දිහා බලාගෙන ඉන්නකොට මනසේ ඇතිවන අවිවේකී බව ශනිකව පහව යනවා. ඊළඟට අපි ළඟ තියෙන සතුට හෝමෝන අපි උත්තේජනය කරගන්න ඕනේ. ඔබ ආස කරන සංගීතයකට සවන් දෙන්න. ප්‍රියතම පොතක පිටු කිහිපයක් කියවන්න. එහෙමත් නැත්නම් උණුසුම් වතුර ටිකක් ස්නානය කරන්න. මේවා සුළු සුළු දේවල් වගේ පෙනුනත් ඔබේ මනස නැවත ප්‍රාණවත් කරන්න මේවට පුළුවන්. ආදරණීය අම්මා කෙනෙක් බිරිඳක් කියන්නේ පවුලක හදවත. හදවත සුවපත් නම් මුළු ශරීරයම සුවපත් වෙනවා වගේ ඔබ සතුටින් සහ මනසින් සුවපත්ව ඉන්නවා නම් ඔබේ මුළු පවුලම සතුටින් ඉන්නවා. පවුල් ජීවිතය සාර්ථක කරගන්න රත්තරන් බඩු යාන වාහන විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ මොන දේ නැතත් එතන තියෙන්නම ඕනේ එකිනෙකාට ඇහුම්කන් දීම, අගය කිරීම සහ ආදරය. රැකියාව නිමා කරලා නිවසට එන සැමියාට සිනහවකින් සංග්‍රහ කරන්න. දරුවා වැරැද්දක් කළාම කෑ නොගහ බිම ඉඳගෙන ඔවුන්ගේ මට්ටමට ඇවිත් ආදරයෙන් කරුණු වටහා දෙන්න. ඔබ වෘත්තීය ජීවිතයේ මොනතරම් ඉහළට ගියත් දවස අවසානයේ ඔබට ලැබෙන ලොකුම සැනසීම තියෙන්නේ ඔබේ දරුවාගේ සිනහව ඇතුළෙත්, සැමියාගේ ආදරණීය වැළඳ ගැනීම ඇතුළෙත් විතරයි. ජීවිතය කියන්නේ තරඟයක් නෙවෙයි. විඳින්න තියෙන සුන්දර ගමනක්. අද සිටම ඔබ කාර්යබහුල ජීවිතයෙන් බිඳක් ඔබේ මානසික සුවය වෙනුවෙන් වෙන් කරන්න. ඔබ සුවපත් කාන්තාවක් වෙන්න. ඔබේ මුළු පවුලම සුවපත් වේවි. අද අපේ වීඩියෝවෙන් ඔබේ හිතට පුංචිම හරි සහනයක් ලැබුණා නම් පහලින් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම සුවපත් දවසකින් අපි ආයෙත් හමු වෙමු. ඔබ සැමට සතුට පිරුණු ආදරණීය පවුල් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.